බුදුදහමට අනුව මේ ලෝකය විනාශ වෙන්නේ කොහොමද? ඒ වගේම විනාශ වන ලෝකය නැවත හටගන්නේ කොහොමද? ඒ ගැන තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අද ඔයාගේ ඇස් ඉස්සරහට ආපු එකත් ඔයා ලබපු ලොකු වාසනාවක්. ඒකට හේතුව තමයි මේ වීඩියෝ එකේ තියෙන සමහර කරුණු ඔයා අහන්නේ ජීවිතේ පළවෙනි වතාවට වෙන්න පුළුවන්. ඒ තරමටම මේ තොරතුරු විශ්මිතයි. ඉතින් අපි බලමු බුදුදහමට අනුව ලෝක විනාශය සහ විනාශ වන ලෝකය නැවත හටගන්නේ කොහොමද කියලා. ලෝක විනාශය මේ වචන ටික ඇහෙද්දිම අපි හිතට එන්නේ අර සමහර වෙලට චිත්‍රපටවල දකින්නවා වගේ එක පාරටම වෙලා හැමදේම ඉවර වෙලා යන මහා විනාශයක් ගැන නේද? ඔව් සාමාන්‍යයෙන් එහෙම තමයි හිතෙන්නේ. ඒත් අද අපි මේ කතා කරන්න යන මූලාශ්‍රය බෞද්ධ ලෝක විග්‍රහය ගැන තියෙන මේ සටහන එහෙම බලද්දි පේන්නේ ඒක ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් කියලායි. අර හිතාගන්නවත් බැරි තරම් දීර්ඝ කාලයක් ගැන චක්‍රීය දෙයක් ගැන කියලායි මට හිතෙන්නේ. ඇත්තම බටහිර අදහස් එක ගත්තම අර එක මැවීමක් එක විනිශ්චයක් වගේ දේවල් වලට වඩා බුදුදහමේ ලෝකය දකින්න විදිහ හරිම වෙනස්. මෙතනදී ලෝකය කියන්නේ අර ස්ථිර සදාකාලික දෙයක් නෙමෙයි. ඒක හේතුඵල දහමට අනුව හිතාගන්න බැරි තරම් දිගු කාලයක් තිස්සේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඇති වෙනවා, පවතිනවා, වෙනස් වෙනවා, ආයමත් නැති වෙලා යනවා. හරියට අර සිතු මාරු වෙනවා වගේ ඒත් අති විශාල කාල පරිමාණයකින්. ඉතින් අද අපි මේ මූලාශ්‍ර ටික පෙරලලා බලන්න හදන්නේ මේ මහා විශ්ව චක්‍රයේ අර ටිකක් අඳුරු පැට්ටක් වගේ පෙනුනට ඒකෙත් ගැඹුරු දාර්ශනික අදහස් ගොඩක් තියෙන සංවට්ට කල්පය ගැන. ඒ කියන්නේ ලෝකයේ විනාශ වෙලා යන කාල පරිච්ඡේදය ගැන. නේද? ඔව් සංවට්ට කල්පය ගැන වගේම අර විනාශයෙන් පස්සේ. නැවත ගොඩ නැගීම. ඔව් නැවත ලෝකයේ ගොඩ නැගෙන විවට්ට කල්පය ගැන අපි ටිකක් බලමු. මේ විස්තර ඇත්තටම පුදුම හිතනවා වගේම හරිම ගැඹුරුයි. විශේෂයෙන්ම අර විනාශයන්ට හේතු විදියට කියන කාරණාව. හරිම වැදගත් නේද? ඔව්. අපි බලමු මේ මූලාශ්‍ර වලින් ඒක කොහොමද කියන්නේ කියලා. අපි අරමුණ ඉදින් මේ සංකීර්ණ කාරණා ටික අහගෙන ඉන්න කෙනාට පැහැදිලිව අර රසවත්ව තේරෙන විදියට කියන එක. එහෙනම් අපි මුලින්ම පටන් ගමු නේද? අර කාලය මනින මිම්මෙන්. කල්පය කියන වචනේ නිතරම ඇහෙනවා. ඒක කොච්චර විතර කාලයක්ද? කල්පය කියන්නේ ඇත්තටම අපේ මනසට හිතාගන්න බැරි තරම් අතිශය දීර්ඝ කාලයක්. මූලාශ්‍ර වල යනෝ සමහර උපමා මේකේ දිග ගණ කියන්න. ඔව්. ඒක උපමාවක් තමයි අර යොදුනක් උස යොදුනක් පළල ඝන කළු ගලක් හිතන්නකෝ. හරි. අවුරුදු 100කට සැරයක් කවුරු හරි කසී සලුවක් වගේ හරිම සිනිඳු රෙද්දකින් ඒ ගල පිහදානවා. අවුරුදු 100කට සැරයක්. ඔව්. ඔය විදියට අර ගල සම්පූර්ණයෙන්ම ගෙවිලා ඉවර වෙන කාලයටත් වඩා කල්පයක් දිගයි කියලායි කියන්නේ. අප්පෝ ඇඟ හිරි වැටෙනවා ඒක අහද්දී. ඒ කියන්නේ සිතා ගන්නවත් බැරි තරම් කාලයක්. ඉතින් මේ වගේ කල්පයක් ඒක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලාත් මූලාශ්‍රය කියනවා නේද? ඔව් ප්‍රධාන වශයෙන් දෙකයි. එකක් තමයි ලෝකය ගොඩනගෙන අර ජීවය පහළ වෙන, දියුණු වෙන විවට්ට කල්පය. විවට්ට කල්පය? අනික තමයි අර ගොඩනැගුණු ලෝකය ක්‍රමෙන් පිරිහිලා ගිහින් අන්තිමේදී සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වෙලා යන සම්වට්ට කල්පය. සම්වට්ට කල්පය. හරි. අපි අද වැඩිපුර බලන්නේ ඔය සම්වට්ට කල්පය ගැන. ඒ කියන්නේ ලෝක විනාශ ගැන. හැබැයි ඉතින් අමතක කරන්න හොඳ නෑ. මේක චක්‍රයක්. විනාශයෙන් පස්සේ ආයෙත් ගොඩනැගීමක් එනවා. ඒක තමයි වැදගත්ම දේ නේද? අවසානයක් නෙමෙයි. හරි. එතකොට මේ ලෝක විනාශය ඒක එක විදිහකට නෙමෙයි වෙන්නේ. ක්‍රම කීපයක් ගැනම කියනව නේද? ඔව්. ත්‍රිපිටකයේ විශේෂංග අභිධර්මයේ මේන විස්තර අනුව ලෝක ධාතුවක් විනාශ වෙන්න ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. මේවා පදනම් වෙන්නේ අර අපේ ඇඟේ උඩත් තියෙන බාහිර ලෝකෙත් තියෙන මූලික භූත ධාතු තුනක් මත. අර තේජෝ ආපෝ වායෝ හරියටම. ගින්න, තේජෝ, ජලය, ආපෝ සහ සුළඟ වායෝ. ගින්න, වතුර, හුළඟ. මහා භූත වලින්ම තමයි විනාශයත් වෙන්නේ. මේකෙන් බහුලවම වෙන විනාශ කියලා කියන්නේ අර ගින්නෙන් වෙන එක. නේද? අපි ඒකෙන් පටන් ගමුද? ඒක කොහොමද විස්තර වෙන්නේ? හරි. ඒකට කියන්නේ තේජෝ සංවට්ටය. මූලාශ්‍රවල තියෙනවා අංගුත්තර නිකායේ සත්ත්‍ය සූත්‍රය කියලා එකක්. සූර්යයන් හතක සූත්‍රය. ඔව් ඒකේ මේක හරිම විචිත්‍රවත් විදිහට ටිකක් බය හිතෙන විදිහටත් එක්ක විස්තර කරනවා. සාමාන්‍යයෙන් අපි දකින්නේ එක හිරුණේ අහසේ. ඒත් ලෝක විනාශය ලඟ වෙද්දි තව හිරු පායනවා කියලා ඒක කියන්නේ. තව හිරු. ඒක ටිකක් අර විද්‍යා ප්‍රබන්ධ කතාවක් වගේ ඇහෙන්නේ. ඒක එකපාරටම වෙන දෙයක්ද නැත්නම් ක්‍රමානුකූලවද?
නෑ ඒක පියවරෙන් පියවර වෙන දෙයක් විදිහටයි විස්තර වෙන්නේ. අහන්නකෝ දෙවනි හිරු පායෙද්දි අපේ දැන් තියෙන හිරුට අමතරව තව එකක්. එතකොට රස්නේ දරා ගන්න බැරුව යනවා. පොළවේ තියෙන පොඩි පොඩි ගංගා, ඇලදොල, විල් ඔක්කොම හිඳිලා යනවා. ඔක්කොම හිඳිලා යනවා. ඔව් වාෂ්ප වෙලා යනවා. ඊළඟට තුන්වෙනි හිරු පායෙද්දි රස්නේ තවත් දරුණුයි. එතකොට අර ගංගා, යමුනා වගේ මහා නදීන් ඒවත් සම්පූර්ණයෙන්ම හිඳිලා වියලිලා යනවා. මහා ගංගාවල් පවා. ඔව්. හතරවෙනි හිරු පායෙද්දි තත්ත්වේ තවත් දරුණුයි. හිමාලයේ තිබුණා කියන අර අනෝතත්තවිල වගේ මහා විල් 7ක් ගැන කියනවා. ඒ මහා විල් ටිකත් සම්පූර්ණයෙන්ම හිස් වෙලා වියලි කාන්තාර වගේ වෙනවලු. හතරවෙනි හිරු වෙද්දිත් එහෙමනම් පස්වෙනි එකේදී පස්වෙනි හිරු පායෙද්දි දැන් ඉලක්කය මහා සාගරය. හිතන්නකො සාගරයේ වතුර ටිකෙන් ටික හුමාල වෙලා උඩ යනවා. අන්තිමේදී සූත්‍රයේ කියන විදිහට ධනක් තරම්වත් වතුර ඉතුරුනේ නෑලු. සමහර විට ඇඟිල්ලක් තෙමන්නවත් නැති තරමට හිඳිලා යනවා. මුළු මහා සාගරයම හිතා ගන්නත් බෑනේ දේ රස්නේ. එතකොට ඊට පස්සේ 6 වෙනි හිරුත් එනවද? ඔව් ඔව් 6 වෙනි හිරු පායද්දි දැන් ඉතින් වතුර නෑනේ වාෂ්ප වෙන්න. නෑ නේද? ඒ අධික රස්නය කෙලින්ම පොළොවට වදින්න ගන්නවා. මුළු පොළොව තලයේම අර මහා මේරු පර්වතය වගේ දෙවන්ත කඳු පවා රස්නෙට පැලිලා දුම්දමන්න පටන් ගන්නවා. දුම්දමනවා. ඔව්. සූත්‍රයේ තියෙන උපමාව තමයි අර දක්ෂ කුමල්කාරයෙක් මැටි වලම් පුච්චන්න පෝරණුවක් ගිනි තිබ්බම ඒක රත් වෙලා දුම් දමනවා වගේ. හරි හරි. මුළු පොළොවම එකම දුම්ගුලියක් වෙනවා. හැමතැනම දුම. ඊට පස්සේ තමයි එන 7 වෙනි හිරු වෙන්නේ. ඒකෙන් තමයි අර කියන අවසාන විනාශය වෙන්නේ. හරියටම 7 වෙනි හිරු පායද්දි මේ රස්නිය උපරිමටම යනවා. එතකොට අර දුම් දමදමා තිබුණු මුළු පෘථිවියම කඳු හෙල් ඔක්කම එකපාරට ඇවිලිලා එකම ගිනි ජාලාවක් බවට පත් වෙනවා. මුළු ලෝකයම ගිනි ගන්නවා. ඕ මේ ගින්න කොච්චර දරුණුද කියනොනම් සියල්ල දැවිලා ගිහින් අලුවත් හොයාගන්න බෑලු. අහසයි පොළොවයි එකට එකතු වෙලා ගිනි ගත්තා වගේ දර්ශනයක්. මේ ගින්න උඩට පැතිරලා යනවා. ගිහින් අර පළවෙනි ධ්‍යාන මට්ටමට අදාළ බ්‍රහ්ම ලෝක තියෙනවනේ. ඔව්. ඒ බ්‍රහ්ම ලෝක පද්ධතියේ ඉහළම තලය ආබස්සර බ්‍රහ්ම ලෝකය දක්වාම මේ ගින්න බලපානවා. ඒ කියන්නේ ආබස්සර ලෝකයක් මේ ගින්නෙන් දැවිලා යනවා. ආබස්සර බ්‍රහ්ම ලෝකයේ දක්වාම ගින්න යනවා. ඒ කියන්නේ යම් මානසික දියුණුවක් කර පළවෙනි ධානය දක්වා හිත දියුණු කරගත්තත් මේ ගින්නෙන් බේරෙන්න බෑ වගේ. බෑ. එතකොට මේ ගින්නෙන් බේරෙන තැන් තියෙනවද? ඒ වගේම අනිත් විනාශ ක්‍රම දෙක ගැනත් කියන්නකෝ. අර වතුරෙන් සහ හුළඟින් වෙන ඒවා කොහොමද වෙන්නේ? මේ ගින්නට වඩා දරුණුද? ඔව්. මේ ගිනි විනාශයට හසු නොවී තියෙන ඉහළ බ්‍රහ්ම ලෝක තියෙනවා. අර පළවෙනි ධාන භූමි වලට උඩින් තියෙන දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන භූමි, ඒ වගේම අරූපාවචර බ්‍රහ්ම ලෝක. මේවට ගින්න බලපන්නේ නැහැ. හරි. ඒ ලෝකවල පැවැත්ම තියෙන්නේ ඊට වඩා සූක්ෂම මානසික තලවල නිසා. දැන් අනිත් විනාශ ක්‍රම ගත්තොත් මූලාශ්‍රවල කියවෙන විදිහට ගින්නෙන් ලෝක විනාශ වීම 7ක් එක දිගට වුණාට පස්සේ 8 වෙනි වතාවේ විනාශය වෙන්නේ ජලයෙන්. ආපු සංවත්ය. 7කට පස්සේ. ඔව්. මේක හැබැයි අර සාමාන්‍ය සුනාමියක් වගේ නෙවෙයි, අතිශය විනාශකාරී ක්ෂාරීය ගතියක් තියෙන මහා ජලකඳක් උඩ ඉඳන් කඩාගෙන වැටිලා දෙවනි ධාන භූමිය වෙන සුබකින්න බ්‍රහ්ම ලෝකයේ දක්වා තියෙන හැමදේම දිය කරලා සෝදලා දානවා. හරියට අර ලුණු වතුරෙන් දේවල් දිය වෙනවා වගේ. දෙවනි ධාන භූමියේ දක්වාම ගිනි විනාශ 7කට පස්සේ එක ජල විනාශයක් කියවේ. ජල විනාශය ගිනි විනාශයට වඩා දුර්ලභයි. ඒ වගේම ඊට වඩා උඩට යනවා. එතකොට සුලගින් වෙන විනාශය ඒක ඊටත් වඩා බලවත්ද? ඔව් ඒක ඊටත් වඩා දුර්ලභයි වගේම බලවත්. වායෝ සංවට්ටය. ඒ කියන්නේ සුලංගින් විනාශය වෙන්නේ අර ජල විනාශ 7ක් වුණාට පස්සේ. තව ජල විනාශ 7ක්. ඔව්. ඒ කියන්නේ බලන්නකො මුලින් ගිනි විනාශ 7යි ඊට පස්සේ ජල විනාශ 1යි. ඔය වගේ වට 8ක්. ඒ චක්‍රය තව 7 වතාවක් වෙනවා. එතකොට 7 වරක් 8 56යි. ඊට පස්සේ තව ගිනි විනාශ 7ක්. එතකොට මුළු විනාශ 63ක්. ඔන්න ඔය 63 වෙනි විනාශයෙන් පස්සේ 64 වෙනි වතාවේ තමයි සුලංගින් විනාශය එන්නේ. බුදුවම්මෝ ඒ කියන්නේ අතිශය දීර්ඝ හිතා ගන්නවත් බැරි කාලයකට පස්සේ තමයි සුලං විනාශයක් කියන්නේ. ඒක කොහොමද වෙන්නේ? මෙතනදි වෙන්නේ හරිම ප්‍රචණ්ඩ පාලනය කරන්න බැරි මහා ඡණ්ඩ මාරුතයක්. සුලි සුලඟක් පහළ ඉඳන් උඩට හමාගේ එන එක. මේ හුළඟ කොච්චර සැරද කියනවනම් පොළව කඳු ගල් විතරක් නෙවෙයි කලින් විනාශවලින් ඉතුරු වුණු දූවිලි අංශු පවා එකිනෙක ගස්සලා කුඩු කරලා දූවිලි කුණාටුවක් වගේ
අභ්‍යවකාශයට විසි කරලා දානවා. කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ වගේ. නෑ. හරියට මුළු ප්‍රදේශයම පිහදාලා දැම්ම වගේ හිස් වෙනවා. මේ මහා හුළඟේ බලපෑම තුන්වෙනි ධාන භූමිය වෙන වේහප්පල බ්‍රහ්ම ලෝකය දක්වාම යනවා. ඒ කියන්නේ වේහප්පල ලෝකයක් මේ සුළඟෙන් විනාශ වෙනවා. හරිම පුදුමයි. දිම්න පළවෙනි ධානය දක්වා, වතුර දෙවෙනි ධානය දක්වා, හුළඟ තුන්වෙනි ධානය දක්වා. හැබැයි මූලාශ්‍රය කියනවනේ හතරවෙනි ධාන භූමි සහ අර අරූපාවචර බ්‍රහ්ම ලෝක ඒව මේ විනාශ තුනෙන්ම බේරිලා තියෙනවා කියලා. ඒකට විශේෂ හේතුවක් තියනවාද? ඒක වැදගත් කාරණයක්. හතරවෙනි ධානය කියන්නේ උපේක්ෂාව මුල් කරගත්ත හරිම සංසුන් ස්ථාවර මානසික තලයක්නේ. අරූපාවචර ලෝක ඊටත් වඩා සූක්ෂමයි. රූපයක් නැහැ. ඉතින් මේ වගේ ඉහළ මානසික තලවලට අර ගොරෝසු භෞතික විනාශ තුනේ බලපෑම වදින්නේ නැහැ කියලායි බෞද්ධ ලෝක විග්‍රහය කියන්නේ. ඒ තරම් මානසික ශක්තියක් ඒ ලෝකවලට තියෙනවා. හරි. දැන් අපි කතා කළේ මේ විනාශයන් වෙන භෞතික විදිහ ගැන. ඒත් මට හිතෙනවා මේ මූලාශ්‍රවල තියෙන ඇත්තම ගැඹුරුම කාරණය සමහර විට අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න පුළුවන් කාරණය තමයි මේ මහා විනාශයන්ට හේතුව විදිහට දක්වන දේ. ඒක නිකම්ම අර භූ විද්‍යාත්මක දෙයක්වත් තාරකා විද්‍යාත්මක දෙයක්වත් නෙවෙයි නේද? හරියටම හරි. මෙන්න මෙතන තමයි බුදුදහමේ අර කර්මයයි චිත්ත ස්වභාවය පිළිබඳ ඉගැන්වීම මේ විශ්ව විග්‍රහයත් එක්ක ගැට ගැහෙන්නේ. මූලාශ්‍රයේ හරිම පැහැදිලිව කියනවා මේ භෞතික විනාශයන් නිකම් අහම්බු දේවල් නෙවෙයි කියලා. එතකොට ඒ කල්පය තුල ජීවත් වෙන සත්වයන්ගේ විශේෂයෙන්ම මිනිස්සුන්ගේ සාමූහික චිත්ත ස්වභාවය කියන්නේ යාළගේ සිත්වල බලවත්ව තියෙන ප්‍රධාන අකුසල මූල නැත්තම් අපි කියන්නේ කෙලෙස් කියලා. කෙලෙස්. ඔව්. කෙලෙස් එක්ක මේවා කෙලින්ම සම්බන්ධයි කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන දේවල් නිසා මුළු ලෝකෙම විනාශ වෙන්න පුළුවන් කෙනෙක්. ඒක ටිකක් පුදුම හිතෙන අදහසක් වගේ. කොහොමද ඒ සම්බන්ධය කියන්නේ? මූලාශ්‍රය එක මෙහෙමයි තියෙන්නේ. යම් කල්පයක ජීවත් වෙන බහුතරයක් දෙනාගේ හිතවල ද්වේෂය, ඒ කියන්නේ තරහව, වෛරය, ක්‍රෝධය, පලිගන්න හිතන එක මේ වගේ දේවල් අධිකව ප්‍රබලව තියෙනවා. ඒ සාමූහික කර්ම ශක්තිය විපාකයක් විතරට තමයි ඒ ලෝක ධාතුව අන්තිමේදී ගින්නෙන් විනාශ වෙන්නේ. ද්වේෂය ගින්න වගේ නේද? ඔව් හලියට ගින්නක් වගේනේ. ඒ වගේම යම් කල්පයක මිනිස්සු අතර රාගය, ඒ කියන්නේ ලෝභකම, තණ්හාව, ඇලීම, අර කාම සම්පත් වලට තියෙන අධික කෑදරකම වගේ දේවල් බලවත් නම් ඒ අධික ඇලීම ස්වභාවයේ විපාකයක් විදිහට ලෝකේ ජලෙන් විනාශ වෙනවා. වතුර පහළට ඇදිලා යනවා වගේ හැමදේම ගිල ගන්නවා වගේ. රාගය නිසා ජලෙන්. හරි. අන්තිමට යම් කල්පයක මෝහය, ඒ කියන්නේ අවිද්‍යාව, මුලාව, ඇත්ත නැත්ත තෝරගන්න බැරිකම, කුසල අකුසල් තේරුම් නොගන්න එක, මිත්‍යා දෘෂ්ටිය වගේ දේවල් ප්‍රබල නම් ඒ සාමූහික මුලාවේ විපාකයක් විදිහට ලෝකයේ සුළඟින් විනාශ වෙනවා. මෝහයෙන් අර දිශාවක් හොයාගන්න බැරිව අතරමං වෙනවා වගේ හුළඟ හැමදේම විසිරුවලා දානවා. ඒ කියන්නේ බාහිර ලෝකේ වෙන මහා විපර්යාසය ඇත්තටම අර ඒ කාල ජීවත් වුණු සත්තු ප්‍රජාවගේ අභ්‍යන්තර මානසික තත්ත්වය කියන්නේ කෙලෙස් වල බරපතලකමේ ප්‍රතිබිම්බයක් වගේ. හරියටම හරි. කෙඩපතක් වගේ. විශ්වයේ භෞතික නීති වගේම යම්කිසි සදාචාරාත්මක හෝ අධ්‍යාත්මික නීතියකුත් ක්‍රියාත්මක වෙනවා වගේ අදහසක් නේද මේකෙන් එන්නේ. මේක නම් ඇත්තටම ගොඩාක් හිතන්න දෙයක් ඉතුරු කරනවා. ඇත්තම මේකෙන් කියවෙන්නේ නෑ අර එක පුද්ගලෙක් කරන දෙයක් නිසා ලෝකෙ විනාශ වෙනවා කියලා. ඒත් සාමූහිකව දීර්ඝ කාලයක් තිස්සේ තියෙන ප්‍රබල මානසික නැඹුරුවාවන් වලට විශ්වීය මට්ටමේ ප්‍රතිවිපාක තියෙන්න පුරුවන් කියන අදහස තමයි මෙතන තියෙන්නේ. හරි. දැන් ලෝකෙ විනාශ වුණා. ඒත් අපි මුලින් කිව්වා වගේ මේක චක්‍රයක්නේ. විනාශය අන්තිමය නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? විනාශයෙන් බේරෙන අය එහෙම ඉන්නවද? ආයෙත් ලෝකයක් හැදෙනවද? ඔව්. මුලාශ්‍රමවල ඒ ගැනත් පැහැදිලිවම කියනවා විනාශය වෙන්න කලින් ඒ කාලේ ජීවත් වෙලා කුසල් කරපු විශේෂයෙන්ම අර ධානය වඩාගෙන හිටපු සත්වයෝ එන්නෝනේ මිනිස්සු සහ සමහර දෙවිවරු වගේ. ඔව් එයාලා මේ මහා විනාශයට අහු වෙන්නේ නැහැ. Taman වඩාගත්ත ධාන මට්ටමට අනුව අර කලින් අපි කතා කරපු විනාශයෙන් බේරලා තියෙන ඉහළ බ්‍රහ්ම ලෝකවල. අර ගින්නෙන් විනාශ වෙද්දි දෙවනි ධාන ලෝකවල වගේ? ඔව් හරියටම උදාහරණයක් විදිහට එහෙම. ඒ ඉහළ බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා. එයාලා ඒ බඹ ලෝකවල අති දීර්ඝ කාලයක් ආයුෂ වළඳමින් ඉන්නවා. ඒ කියන්නේ විනාශය වෙද්දි යහපත් මානසික තත්වයන් තියාගත්ත අයට ගැලවීමක් තියෙනවා. ඊට පස්සේ අර විනාශ වෙලා ගිය ලෝක ධාතුව තිබුණු තැන ආයෙත් අලුත් ලෝකයක් හැදෙන්න ගන්නවා.
ඒකට නේද කිව්වේ විවට්ට කල්පය කියලා. හරියටම සංවට්ට කල්පේ ඉවර වෙලා හුඟක් දීර්ඝ කාලයක් හිස් අවකාශයක් වගේ තිබිලා ඊට පස්සේ තමයි විවට්ට කල්පේ පටන් ගන්නෙ. ලෝකේ නැවත ගොඩනැගීමේ අදියර. ඒක කොහොමද වෙන්නේ? මූලාශ්‍රවලට අනුව ඒකත් ක්‍රමානුකූලව වෙන දෙයක්. ආයත් අර අභ්‍යවකාශයේ තිබුණු සියුම් දුවිලි වගේ දේවල් එකතු වෙන්න පටන් ගන්නවා. මුලින්ම මහා ජලකඳක් වගේ ඇති වෙලා ඒ වපුර උඩ ක්‍රමෙන් පටලයක් වගේ බැඳිලා. හරියට කිරිමුට්ටියක යොදය වගේද? ඔව් ඒ වගේ උපමාවක් තියෙනවා. අන්න ඒ වගේ පටලයක් බැඳිලා ඒක පස්සේ ඝන වෙලා පටවි ධාතු, ඒ කියන්නේ අලුත් පොළවක් හැදෙන්න පටන් ගන්නවා. භෞතික ලෝකයේ ආයෙත් හැදෙනවා. එතකොට ජීවය අර මිනිස්සු ආයෙත් කොහොමද මේ පොළවට එන්නේ? ඔන්න ඔතනට තමයි අර දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ එන විස්තරය ආදාළ වෙන්නේ. මතකද අර කලින් විනාශයෙන් බේරිලා උඩ බමලෝකවල ඉපදුණු බ්‍රහ්මයෝ ගැන කිව්වේ? ඕ මතකයි. එයාලා මේ බමලෝකවල ආයු කාලේ ගෙවිලා ඉවර වුණාම එතනින් චුත වෙලා මේ අලුතින් හැදෙන පෘථිවි තලයට පහළ වෙනවා. එයාලා එනවා. ඕ එනකොට යාලට තියෙන්නේ අර ආලෝකයෙන් දිලිසෙන හරිම සියුම් ශරීරය. කෑම ඕන නැහැ. ප්‍රීතිය තමයි කෑම. හිතේ වේගෙන් ගහසේ යන්න පුළුවන්. මුලින්ම ඉන්නේ ඔය වගේ බ්‍රහ්මයෝ. ආලෝක ශරීර කෑම නැතුව. එහෙමනම් කොහොමද මේ අද අපි දකින වගේ ගොරෝසු ඇඟවල් කෑම බීම ඕන කරන අර ස්ත්‍රී පුරුෂ ભેදය තියෙන මිනිස්සු හැදෙන්නේ? ඒ වෙනස වෙන්නේ කොහොමද? ඒකට හේතුව තමයි ආයමතර තණ්හාව ඇතිවීම. අග්ගඤ්ඤ සූත්‍රය හරි ලස්සනක විස්තර කරනවා. අර ආලෝක ශරීර වලින් පොළවට ආපු බ්‍රහ්මයෝ ඉන්නවනේ. එයාලට අලුත් පොළවේ උඩ තිබුණු මීපැණි වගේ රසවත් දෙයක් ඒකට කියන්නේ රස පඨවිය කියලා. දකින්න හම්බ වෙනවා. රස පඨවිය. ඔව්. එතනින් තමයි පටන් ගන්නෙ. ඔන්න ඔය තණ්හාව ඇති වෙනවත් එක්කම එයාලගේ ඇඟේ තිබුණ අර ස්වයම් ආලෝකේ මෙති වෙලා යනවා. ලෝකේ අඳුරු වෙනවා. එතකොට තමයි හිරුයි සඳුයි පායන්න පටන් ගන්නෙ කියලාත් කියනවා. ආලෝකය නැති වෙනවා. ඒ වගේම අර රසපටවියේ කැමට ගන්න නිසා එයාලගේ සියුම් ඇඟවල් ටිකෙන් ටික ගොරෝසු ඝන වෙන්න පටන් ගන්නවා. ඇඟවල් ගොරෝසු වෙනකොට රූපෙත් වෙනස් වෙනවා. සමහරු ලස්සනයි, සමහරු අවලස්සනයි. එතනින් මාන්නය, අභිමානය වගේ දේවල් එනවා. රසපටවිය නැති වෙලා ගියාම වෙන කෑම වර්ග එනවා. බිම්මල් වගේ, පසෙර ස්වයංජාත හාල වගේ ඒව බෙදා ගන්න ගියාම අයිතිය ගැන ප්‍රශ්න, හොරකම වගේ දේවල් පටන් ගන්නවා. ස්ත්‍රී පුරුෂ ભેදය ඇති වෙලා රාගය එනවා. සමාජය, පාලනය, නීති රීති මේ ඔක්කොම හැදෙන්නේ ඔය මූලික තණ්හාවයි ඒකත් එක්කෙන අනිත් කෙලෙසුයි ආයෙත් වැඩෙන කොටයි. ඒක නම් හරිම පුදුම කතාවක්. ඒ කියන්නේ මුලින්ම හිටියේ අර ආලෝක ශරීර තියෙන මානසිකව දියුණු ජීවින් එයාලා ආයෙමත් මේ භෞතික ලෝකයේ රසයට, දීපලවලට තණ්හා කරපු නිසා තමයි ටිකෙන් ටික මේ අපි දන්න දුක් විඳින මනුෂ්‍ය ස්වභාවයට වැටෙන්නේ. ඒ චක්‍රය ආයෙත් පටන් ගන්නවා එතකොට. හරියටම අග්ගඤ්ඤ සූත්‍රයෙන් පෙන්නන්නේ අර මනුෂ්‍ය සමාජ ප්‍රශ්න, කුල ભેදය, දුප්පත් පොසත්කම වගේ දේවල් වල මුලත් ওই විදිහට ඇතිවෙන තණ්හාව, මාන්නය, ද්වේෂය වගේ කෙලෙස් කියලයි. එතකොට මේ අපි කරපු දීර්ඝ ඇත්තටම ගැඹුරු විමසුමින් අපිට පැහැදිලි වෙනවා බුදුදහමේ ලෝක විනාශයයි නැවත ගොඩනැගීමයි ගැන තියෙන දැක්ම නිකම්ම විශ්වයේ කතාවක් විතරක් නෙවෙයි කියලා. නෙවෙයි. ඒක අර අනිත්‍යතාවය, හේතුඵල ධම, කර්මය, විශේෂයෙන්ම මිනිස් හිතේ තියෙන කෙලෙස් වල බලපෑම ගැන කරන ලද අති විශාල විග්‍රහයක් වගේ. මේ භෞතික වෙනස්කම් පවා අපේ සාමූහික හිතත් එක්ක බැඳිලා තියෙනවා කියන එක තමයි මට හිතෙන්නේ මෙතන තියෙන ප්‍රධානම දේ. ඔව් ඒ වගේම නැවතින් නැවතත් කියන්න ඕන කාරණය තමයි මේ සංවට්ට විවට්ට චක්‍රය එකපාරක් වෙලා ඉවර වෙන දෙයක් නෙමෙයි, මේක අනන්ත වාරයක්. කල්ප ගාණක් තිස්සේ සිද්ධ වෙමින් පවතින ඉදිරියටත් සිද්ධ වෙන ක්‍රියාවලියක්. එකපාරක් නෙවෙයි. නෑ. ඒක ලෝක ධාතුවක් විනාශ වෙනවා, ආය හැදෙනවා, දියුණු වෙනවා, ආයිත් පිරිහෙනවා, විනාශ වෙනවා. ඔය චක්‍රය දිගින් දිගටම යනවා. ඒ නිමක් නැති චක්‍රය ඇතුලේ ආයායමත් මේ විනාශයන්ට මුහුණ දෙන්න වෙනවා, ආයායමත් දුක් විඳින්න වෙනවා කියන එක නේද? එතකොට මේකේ තියෙන බරපතලකම. ඇත්තම. ඒක තමයි භයානකකම. ඒ නිසා තමයි බුදුදහමේ අවසාන ඉලක්කය වෙන්නේ මේ චක්‍රය තේරුම් අරගෙන ඒකට හේතු වෙන අර තණ්හාව, ද්වේෂය, මෝහය කියන කෙලෙස් මුලින්ම උදුරන දාලා මේ භයානක
අස්තිර ආයායමත් ඇතිවෙමින් නැතිවෙමින් යන සංසාර චක්‍රයෙන් සදාහටම නිදහස් වෙන එක. නිදහස් වීම. ඔව් ඒ කියන්නේ මේ විනාශයන්ටවත් අර ආයායමත් වෙන ඉපදීම් වලටවත් අහු නොවන নিরপেক্ষ සැනසීමක් වෙන නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. මේ ලෝක විග්‍රහය පවා අන්තිමේදී යොමු වෙන්නේ ඒ ඉලක්කය දිහාටමයි. විනාශයන්ට හේතුව අර සාමූහික කෙලස් රාගය, ද්වේෂය, මෝහය කියලා. ඔව්. ඉතින් ඒ ගැන හිතද්දි නිකමට හිතනවා අද අපේ ලෝකේ දිහා බැලුවම මිනිස්සු හැදියට සාමූහිකව අපි තුල තියෙන අර අධික ලෝභකම, සම්පත් වලට බලයට තියෙන කෑදරකම, පැතිරිලා යන වෛරයේ බෙදීම්, සමහර වෙලාවට ඇත්ත තෝරගන්න බැරි මුලාව වගේ දේවල්. මේවා අපේ පරිසරයට, සමාජයට, අපේ ග්‍රහලෝකයේ අනාගතයට දැනටමත් මොන වගේ බලපෑම් ඇති කරමින් තියෙනවද? ඇත්තටම හිතන්න ඕනේ කාරණයක්. මේ බෞද්ධ විග්‍රහයේ එන අර සදාචාරාත්මක හේතුපද දහම අදටත් යම් විදියකින් අදාළ වෙනව ඇද්ද? ඒ වගේම අර අපි මිනිස් ජීවිත කාලයට සාපේක්ෂව මේ කල්ප ගණනින් මනින විශ්ව කාලය ඒ දිහා බලන අතිවිශාල හිතාගන්නවත් බැරි තරම් දීර්ඝ පරාසය ගණත් මොහොතක් හිතලා බලන එක වටිනව නේද? ඒක සමහර විට අපේ ප්‍රශ්න දිහා බලන විදිහත් වෙනස් කරන්න ඉඩ කියනවා. ඉතින් වාට හිතෙනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා වාට පුළුවන් මේ වීඩියෝ එකට ලයික් කරලා ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේ මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි නැවතත් හම්බෙමු.